අද අපිට තියෙන්නේ ජීවයේ අඛණ්ඩතාවය ප්‍රජනනය කියන පාඩම. මේ ස්ක්‍රීන් එක පේනව නේද? පේනවා. හරි. අද 17 දෙනෙක් දැන් සම්බන්ධ වෙලා ඉන්නවා. එක එක්කෙනා එක එක වෙලාවට එන්නේ. අප්පා 4:00 කිව්වම 4:00ට එන්න. මොන දැන් 17ක් වුණා. හරි. යම් පාඩමකට ටක් ගාලා මේකේ තියෙන්නේ ප්‍රජනනය, ඒ කියන්නේ ජීවයේ අඛණ්ඩතාවය කියන පාඩම. අපි මිනිස්සු විදියට ඒ වගේම මේ ලෝකේ ජීවත් වෙන ඕනෑම සතෙක් විදිහට ජීවින්ගේ තියෙන්නේ ප්‍රධානම මූලිකම අරමුණු දෙකයි. එකක් තමයි ජීවත් වෙලා ඉන්න ජීවිතේ පවත්වා ගන්න එකත්. ඒ වගේම තමන්ගේ පරම්පරාව ඉදිරියට බෝ කරන එකත්. ඒ කියන්නේ ඒ සඳහා අවශ්‍ය පළවෙනි එක තමයි ජීවත් වෙලා ඉන්න ජීවීන්ට ජීවත් වෙන්න අවශ්‍ය ඔක්සිජන් ඕනි. ඒක හරි. ඒක පරිසරයේ නොමිලේ ගන්න තියෙන දෙයක්. ඊට පස්සේ පරිසරයේ ජීවත් වෙන්න වාසස්ථාන ඕනි. ඒවත් හරි. ගොඩක් තරඟකාරීත්වයක් ඇති වෙන්නේ ආහාර සහ ප්‍රජනනය සඳහා. ඒ දෙක තිබ්බොත් තමයි මේ ජීවය පවතින්නේ. උදාහරණයක් විදිහට අපි හිතමුකෝ මුවෙක් ඉපදුනාම මේ මුවා ප්‍රජනනය කරලා තමන්ගේ පරම්පරාව බිහි කරගන්නකම් වර්ධනය වෙන්න ඕනේ. එතකොට ඒ සඳහා මුවාට ආහාර ඕනේ. ඉතින් මුවා ජීවත් වෙලා ඉන්නකම් ආහාර හොයනවා. ඊට පස්සේ ප්‍රජනනය කරලා තමන්ගේ පරම්පරාව බිහි කරාට පස්සේ තමයි එයාගේ ජීවන චක්‍රය සම්පූර්ණ වෙන්නේ. එහෙම වුණොත් තමයි ඒ මුවා කියන විශේෂය මේ පරිසරයේ පවතින්නේ. හරිද? ඉතින් පුතේ මේ ප්‍රජනනය කියන එක අත්‍යවශ්‍ය දෙයක්. මොකටද ජීවයේ අඛණ්ඩතාවය පවත්වා ගන්න. ඒකට තමයි මේ පාඩම තියෙන්නේ. සමහර ලාවට මේ පාඩම දවස් දෙකක් කරන්න වෙයි. ඒ තරම් දිග පාඩමක්. මේ පාඩම නම් ඔන්න එක කොලයකට ෂෝට් නෝට් එකක් ගහගන්න බැරි වෙයි. උපරිම කොල දෙකකට ෂෝට් නෝට් එකක් සටහනක් ගහගන්න වෙයි. ඒ තරම් තියෙන පාඩමක් නිසා. මේක තේරුම් ගත්තොත් බොහොම පහසුවෙන් මතක තියාගන්න පුළුවන් පාඩමක්. හරි. අපි යමු බලන්න කතාව. මේකේ තියෙන්නේ අලිංගික ප්‍රජනනය සහ ලිංගික ප්‍රජනනය කියන එක තමයි මුලින්ම කතා කරන්නේ. මේ අලිංගික ප්‍රජනනය කියන්නේ සමහර ශාක තියෙනවා බහුතරයක් ශාක අතු කෑල්ලක් පැල කරලා නව ජීවියෙක් ගන්න පුළුවන්. ඒ වගේම මුල් පැල වෙනවා, ඒ වගේම කොළ පැල වෙනවා, අක්කපාන වෙනවා වගේ අන්න ඒ වගේ ශාක ඒවා අලිංගික ප්‍රජනනය කියලා කියන. ඒ කියන්නේ එක ජීවියෙක් පමණක් සම්බන්ධ වෙලා තමන්ගේ වර්ගයාගේ නව පරපුරක් නව ජීවියෙක් බිහි කරන ක්‍රියාවලිය තමයි එතන සිද්ධ වෙන්නේ. ඊළඟට තියෙනවා ලිංගික ප්‍රජනනය කියලා. ලිංගික ප්‍රජනනයේදී සිද්ධ වෙන්නේ ජීවීන් දෙදෙනෙක් එකතු වෙලා නව ජීවියෙක් බිහි කරන එක. ඒ විදිහට තමයි සතුන් බහුතරයක් බිහි වෙන්නේ. උදාහරණයක් විදිහට ඔයා මේ ලෝකෙට බිහි වුණේ මේ ලිංගික ප්‍රජනනයේ ක්‍රියාවලිය නිසා. තේරුණා නේද? හරි. ඉතින් මේ පාඩම පුරාවට අපි මේ අලිංගික ප්‍රජනනයත් ලිංගික ප්‍රජනනයත් පිළිබඳව ගොඩක් ගැඹුරින් කතා කරනවා. අපි මුලින්ම බලමු අලිංගික ප්‍රජනනය කියන්නේ මොකක්ද කියලා. මෙන්න මෙතන තියෙනවා මේ 28 වෙනි පිටුවේ පිළිබඳව වෙන වෙනම වගුවක්. ඕගොල්ලෝ මේක ගෙදර ඉඳන් පොඩ්ඩක් කියව ගන්න පුළුවන්. කෙටි සටහන් ගන්නවා කියලා මේ ඔක්කොම ලියා ගන්න යන්න එපා. හරිද? අලිංගික ප්‍රජනනයේ වැදගත්ම දේ වෙන්නේ තනි මාතෘ ජීවියෙ පමණක් දායක වෙනවා. එතකොට දැන් ඕගොල්ලෝ කෙටි සටහන ගහනකොට මෙන්න මේ විදිහට ගහන්න. ප්‍රජනනය. හරිද? මේකේ ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් අලිංගික ප්‍රජනනය, අනිත් එක ලිංගික ප්‍රජනනය. මේ අලිංගික ප්‍රජනනයට ඕනි එක ජීවියයි. හරිද? උදාහරණයක් විදිහට අතු කෑල්ලක් මොනවද? අතු කැබැල්ලක්, මුල්, හරිද? පත්‍ර මගින් ඒ වගේම පැලවෙන්නේ. මේකේ අක්කපාන කොලයක් මෙතන අඳින්න. ඒකට ඔක මතකේ තියෙන. ඔන්න අක්කපාන කොලයක් පැලවෙනවා. මුල් වලින් පැලවෙන peer ගස්. එතකොට තව තියෙනවා මේ මොනවද? අපි කන්නේ කරපිංචා. කරපිංචා වගේ දේවල් මුල් වලින් පැලවෙනවා. හරිද? අතු කෑලි පැලවෙනවා මඤ්ඤොක්කා වෙලා. ආන්න ඕක තමයි ඔළුවට එන්නේ. එතකොට ඒ රූප සටහන් ටික දැක්කම ඔයාට මතක් වෙනවා මොකද්ද මේ අලිංගික ප්‍රජනනය කියන්නේ කියලා. හරිද? පොඩියට කෙටියට ඒක සුදුසු විදියට හදාගන්න. ඊට පස්සේ අපි ටක් ගාලා බලමු මොකද්ද මේ අලිංගික ප්‍රජනනය කියන එක අපිට තේරුම් ගන්න තියෙන හොඳම උදාහරණය තමයි ශාකවල ප්‍රජනනය. ශාකවල ප්‍රජනනය කතා කරනකොට ශාකවල ප්‍රධාන වශයෙන් අලිංගික ප්‍රජනනය පරිසරයේ සිද්ධ වෙනවා.
ඒකට අත්‍යවශ්‍ය දේවල් ටික ටක් ගාලා කතා කරගෙන යමු. බලන්නකෝ අලිංගික ප්‍රජනනය ගැන ශාකවල කතා කරනකොට ඒකෙත් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ස්වභාවික වර්ධක ප්‍රචාරණය, අනිත් එක තමයි કૃතිම වර්ධක ප්‍රචාරණය. ස්වභාවික වර්ධක ප්‍රචාරණය කියන්නේ ස්වභාවිකව අලිංගික ප්‍රජනනය සිද්ධ වෙන්නේ කොහොමද කියන එක ආයක මතක තියාගන්න. අලිංගික ප්‍රජනනයට තමයි වර්ධක ප්‍රචාරණය කියලා කියන්නේ. ඔන්න ඔක පටලවා ගන්න එපා. ඔක විභාගෙදී අහන දෙයක් පුතේ. මොකද්ද? වර්ධක ප්‍රචාරණය. චලක ඇහෙනවද? රවින්දු ඇහෙනවද? ඇහෙනවා සර් මට. චලකත් ඉන්නවා. එතකොට මෙන්න මේක මතක තියාගන්න. අලිංගික ප්‍රජනනයේදී ඒ කියන්නේ වර්ධක ප්‍රජනනයේදී ස්වභාවිකව සිද්ධ වෙනවා තමයි. එකක් තමයි මුල්, අනිත් එක තමයි පත්‍ර. මෙන්න මොටෙයියන් තියෙනවා. ඒ කියන්නේ අපි දන්නවා මේ ගහේ මුල්ලේදී පොඩි මොටෙයියන් වගේ ඇවිල්ලා හැදෙනවා. ඊට පස්සේ රණස් එහෙම නැත්නම් දාවක කියලා කියනවා. ගොටුකොළ, බතල, මහා රාවණ ඒ වගේ ස්ට්‍රෝබෙරි පැල වෙලත් අලුතෙන් පැලයක් ඇති වෙන්නේ මේ විදිහට. හරිද? ඊට පස්සේ බල්බිල. බල්බ් වගේ කියන්නේ මොනවද? මේ අන්නාසි හන හොන්ඩල වගේ අර චූටි බල්බ් එකක් වගේනේ පැලේ ඇති වෙන්නේ. ආන්න ඒවා. ඒ කියන්නේ මොනවද? අන්නාසි වල නම් ගෙඩිය උඩින් තියෙන අර කොළ ටික වගේ ටිකක් පැල වෙනවනේ. ආන්න ඒවා තමයි බල්බිය. ඊට පස්සේ තියෙනවා භූගත කඳන්. භූගත කඳන් වල මේ වර්ග හතරක් තියෙනවා. මෙන්න මේක නම් විභාගෙකින් ගොඩාක් අහනවා. හරිද? මේ කියන්නේ ඒගොල්ලෝ අහන්න තියෙන පොයින්ට් එකක් නේ. ඒක නිසා අහනවා. එතකොට ඒකේ වර්ග හතරක් තියෙනවා. එකක් තමයි රයිසෝමය, අනිත් එක කෝමය, අනිත් එක බල්බිල, අනිත් එක තමයි අර්ථාපල් වලට තියෙන ස්කන්ධාකන්ද. ඔන්න මතක තියාගන්න. වැදගත්. ඔන්න ඔය වගේ පොයින්ට් තමයි අහන්නේ. මේක භූගත කඳන්. මුලක් නෙවෙයි. ඒ කියන්නේ අර්ථාපල් කියන්නේ අපිට හිතෙන්නේ මුලේ තමයි ගෙඩි ඇති වෙන්නේ කියලා. ඒ පොළොව ඇතුලේ හැදෙන නිසා. හැබැයි මොකද්ද මේක භූගත කඳක්. අර්ථාපල් ගෙඩියක් කියන්නේ භූගත කඳක්. ඕකට විවිධ අර්ථ දැක්වීම් තියෙන. ඒකට හේතුව තමයි මේ අර්ථාපල් ගෙඩියේ චූටියට මෙහෙම මුල් ඇති වෙනවා. ඒවා තමයි මුල්. හරිද? එතකොට මේ අර්ථාපල් ගෙඩිය කියන්නේ ස්කන්ධ ආකන්දයක්. එහෙම නැත්නම් භූගත කඳක්. හරිද? ඔන්න ඔය ටික මතක තියාගන්න. ශාකවල ස්වභාවික වර්ධක ප්‍රචාරණය පිළිබඳව අපිට පරිසරයේ දකින්න තියෙනවා. එතකොට පොයින්ට් තියෙනවා එතන 1 2 3 4 5යි 6යි. කීයද? 6ක් තියෙනවා. මීට අමතරව තමයි මේකේ තියෙන්න ඕනි. මේක නම් දාලා නැහැ. මුල් තියෙනවානේ. මෙන්න මේ මුල් කියන කොටස මේකටම අයිති වෙනවා පුතේ. කැරට් අයිති වෙනවා. ඒ කියන්නේ කැරට් කාලේ කියන එකේ භූගත මුලක්. ඒ කියන්නේ මුල තමයි ආහාර තැන්පත් වෙන්නේ මේ විදිහට. කැරට් කියන්නේ ද්විවාර්ෂික භෝග කියලාත් කියනවා. මම මේ අමතර මතක් කිරීමක් කරන්නේ. කැරට් ඇටයක් පැල කරාට පස්සේ ඕගොල්ලෝ කැරට් මල් දැකලා නැතුව ඇති බොහෝ වෙලාවට. මොකද වෙන්නේ මේ කැරට් අල්ලේ මෙහෙම වැදුනම කොළ හැදිලා කැරට් අල්ලේ පොළොව ඇතුලේ හැදෙනවා. ඊට පස්සේ සීත ඍතු වෙනවා. එතකොට මේ කොළ ටික මැරිලා යනවා. මේ අලේ පොළොව ඇතුලේ තියෙනවා. ඊට පස්සේ ඊළඟට ආයේ මේක වර්ධනය වෙන සුදුසු ඍතුවක් ආවට පස්සේ තමයි මේක පැලවෙලා හරිද? මේකේ මල් හටගෙන බීජ හටගන්නේ. ඔන්න එතකොට ඒ බීජ වලින් ආයේ ලිංගික ප්‍රචාරණය සිද්ධ වෙනවා. අපි දන්නවා මේ කැරට් අලේ මෙහෙම කපලා පැල කරත් ඒක පැලවෙනවා. අන්න එතකොට ඒකත් වර්ධක ප්‍රචාරණයක් තමයි. ඒක මුල් වලට තමයි අයිති වෙන්නේ. මෙතන වැඩිදුර පැහැදිලි කිරීමක් කරලා නැහැ පොතේ මුල් ගැන කියලා තියෙන නිසා. හරිද? හරි. ඔන්න ශාකවල වර්ධක ප්‍රචාරණයේ ස්වභාවික වර්ධක ප්‍රචාරණය තමයි මම ඔය කතා කරේ. ඊට පස්සේ තියෙනවා કૃතිම වර්ධක ප්‍රචාරණය කියලා. કૃතිම වර්ධක ප්‍රචාරණය කියන්නේ ශාක අපිට ප්‍රයෝජනවත් නිසා අපි ශාක වැඩිපුර පැල ගන්න අපි පාවිච්චි කරන දෙයක්. ඒකෙදී අතු කැබලි මුල් ඇද්දවීම ඔන්න තියෙනවා. ඒ ක්‍රම 4ක් 5ක් තියෙනවා. එකක් තමයි අතු කැබලි මුල් ඇද්දවලා ගන්නවා. ඊට පස්සේ තියෙනවා බද්ධ කරනවා. අපිට පුළුවන් එක ගහ කෑල්ලක් තව ගහකට දාලා බද්ධ කරන්න. ඕකත් ගොඩාක් විභාගෙකින් අහනවා. ඊළඟට අතු බැඳීම ලේයර් කිරීම. ඊළඟට පටක රෝපණය. මේක තමයි එදා අර වැලිමඩ තිබ්බ ප්‍රදර්ශනයේ මම ඔයගොල්ලන්ට පෙන්වන්න උත්සාහ කරේ. කට්ටිය බලන්න සෙට් උනේ නැහැ. මේ පටක රෝපණය කියන එක. හරි. අපි ටක් ගාලා ওই ටික බලමු. මේ වර්ධක ප්‍රචාරණයේ තියෙන තව වැදගත්ම දෙයක් තමයි මේ වර්ධක ප්‍රචාරණය එහෙම නැත්නම් අලිංගික ප්‍රජනනය කියන එකේ වැදගත්ම දෙයක් තමයි තමන්ගේ
මවට සමානම ලක්ෂණ තමයි මේ වගේ හැදෙන්නේ. ඒ කියන්නේ මව කියන්නේ මව් ශාකය හෝ මව් ජීවියා. ඒ කියන්නේ අපි හිතමුකෝ අපි peer පැලයක් තියෙනවා නම් මේ peer පැලේ අපි අතු කෑල්ලක් කපලා පැල කරගන්නවා. හරිද? මේ අතු කෑල්ල දළු දාලා හැදෙනකොට පුතා මේකෙන් හැදෙන්නේ 100% මේ මව් ශාකයට සමානම ගුණ තියෙන ගෙඩි තමයි. කිසිම වෙනසක් නැහැ. ඒකට හේතුව මොකද? මේ දේහයේ කොටසක්මනේ අපි මේ පැල කරගන්නේ. එතකොට මේක අපිට ශාකවල ඉතාමත් වැදගත් වෙනවා. යම්කිසි අපිට විශේෂ ගුණ දරන peer ගහක් තියෙනවා නම් අඹ ගහක් තියෙනවා නම් ඒ જાතියෙම පැල ගන්න පුළුවන් මොනවා මගින්ද? මේ වර්ධක ප්‍රචාරණයම. ඒක හරිම වැදගත්. හරි. ඉතින් ඒක කෘත්‍රිම සහ ස්වභාවික වර්ධක ප්‍රචාරණ කියන ක්‍රම දෙකටම අදාළ වෙනවා. ඒක නිසා මේ කෘත්‍රිම වර්ධක ප්‍රචාරණය මගින් අපි වැඩිපුර පැල හදා ගන්න පෙළඹෙනවා. බලමු ටක් ගාලා අතු කැබලි වලින් මුල් අද්දවා ගැනීමේ ක්‍රම දෙකක් තියෙනවා. අතු බැඳීම නේද? හරි කමන්නේ. අතු කැබලි මගින් මොනවද අපිට රෝස, වද, අරලිය, බෝගන්විලා, ක්‍රෝටන් වගේ මේවා අතු කැබලි වලින් මුල් අද්දවා ගන්න පුළුවන්. එතකොට අපි දන්නවා මඤ්ඤොක්කා. අපි මඤ්ඤොක්කා ගහක් කැපුවොත් මඤ්ඤොක්කා ගහ කෑලි 20කට කැපුවා නම් අපිට බොහොම පහසුවෙන් පැල 20ක් ගන්න පුළුවන් ඒවා පැල කරලා. රෝසත් ඒ වගේ. ඉතින් ඒක අපි ලොකුට කතා කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ තියෙනවා අතු බැඳීම කියලා. අන්න අතු බැඳීම තමයි ක්‍රම දෙකක් තියෙන. එක භූමි අතු බැඳීම, අනිත් එක වායව අතු බැඳීම. මේ තියෙන්නේ ඒ ක්‍රම දෙක. මොකද්ද මේ භූමි අතු බැඳීම කියන්නේ? පොළව ළඟ තියෙන ශාකයක අත්තක් මෙන්න මෙහෙම පල්ලහැට කරලා මේ අත්තේ චූට්ටක් පොත්ත තුවාල කරනවා. හරිද? පොත්ත චූට්ටක් තුවාල කරලා මෙන්න මේ වගේ කම්බි කෑල්ලකින් පොළොවට තද කරලා ගහලා උඩින් පස් දානවා. මේ අත්ත මෙතන වෙන් කරලා නැහැ. හරිද? එතකොට ටික කාලයක් යනකොට ඒ අර අපි පොත්ත පොඩ්ඩක් පළුදු කරපු තැනින් මෙන්න මේ විදිහට මුල් හට ගන්න පටන් ගන්නවා. හරිද? ඊට පස්සේ මතක ඇතුව මේක කපන්න ඕනි කොතනින්ද? මෙන්න මේ පැත්තෙන් අත්ත කැපුවට පස්සේ මේ ශාකය වෙන් වෙනවා මෙහෙට. මෙන්න මේක අලුත් ශාකයක් බවට පත් වෙනවා. මේ විදිහට අපිට මේ පිච්ච වලින් පැල ගන්න පුළුවන්. පිච්ච අතු දිගට තියෙන නිසා බොහොම පහසුවෙන් මේ විදිහට පිච්ච වලින් පැලයක් ගන්න පුළුවන්. ඔන්න මතක තියාගන්න. ඒක අතු බැඳීමක්. ඒක භූමි අතු බැඳීමක් තමයි ඒක. ඊළඟට වායව අතු බැඳීම කියන්නේ මෙන්න මේක. වායව අතු බැඳීමේදී ගහක අපිට ගන්න ඕනේ සුදුසු අත්තක් තෝරාගෙන පොත්ත ලාවට ඉවත් කරලා වටේට කොහොම ඉතලා හූරලා අයින් කරන්නේ නැහැ. ඊට පස්සේ මෙන්න මේ විදිහට පස් තියලා හොඳට වෙලනවා. වතුර යන්නේ නැති වෙනවා. වතුර දානවා. ගොඩාක් වතුර යන්නේ නැති වෙන්න මේ විදිහට අත්ත වෙලනවා. ඊට පස්සේ ටික කාලයක් ගියාට පස්සේ මෙතනින් මේක කපලා මේක අලුත් පැලයක් ඉදිරි ගන්න පුළුවන්. මේ පස් ටික ඇතුලේ මුල් හට ගන්න. මුල් ගුලියක් ඇති වෙනවා. හරිද? ඉතින් මේක තමයි අතු බැඳීමේ ක්‍රම දෙක. එකක් භූමි අතු බැඳීම, අනිත් එක වායව අතු බැඳීම. ඊට පස්සේ බද්ධ කිරීම. මේක ගොඩක් විභාගෙකින් අහනවා. මෙන්න මේක මතක තියාගන්න ඕනේ. බද්ධ කිරීම කරන්නේ අපිට ඒක අලුත් පැලයක්ම නෙවෙයි එතන ගන්නෙ. අලුත් පැලයක කොටසක් තව ශාකයකට සම්බන්ධ කරන එක. මේ පැත්තේ ඕනි තරම් ඕක අපි දකින්න තියෙනවා. අපි දන්නවා රෝස තියෙනවා. අර නිකන් වල් රෝස වලට ලස්සන පාට පෙපෙන රෝස අතු බද්ධ කරලා තියෙනවා. මේ බද්ධ කරන එකේ වාසිය තියෙන්නේ කෙටි කාලයකින් ඵල ලබා ගන්න පුළුවන්. මේ අතු බැඳීමෙනුත් එහෙමයි. මේ වායු අතු බැඳීම ඒක ලේයර් කරනවා කියලා කියනවා. ඒ වගේ ගන්න ශාක අත්තක් පරිණත අත්තක්. දැන් උදාහරණයක් විදිහට මේ අතු කෑල්ල ගහේ ගෙඩි හැදෙන අත්තක් වෙන්න පුළුවන්. එතකොට මම මේක පැල කරලා ගත්තට පස්සේ ඒ අතු කෑල්ලෙත් ගෙඩි හැදෙනවා. ඒ විදිහ තමයි ඔයගොල්ලෝ දැකලා ඇති ඔය පෝච්චි වල වගා කරන ඇඹරැල්ල පැල එහෙම තියෙනවා. මේ චූටි කාලේ පොඩි කාලේ ගෙඩි හට ගන්නවා. ඒ වගේම කොස් පැල තියෙනවා, වරක පැල තියෙනවා. 18 මාසෙන් පැල එනවා මේ ගෙඩි හට ගන්නවා කියලා කියනවා. එහෙම වෙන්නේ මොකක් නිසාද? මේගොල්ලෝ පරිණත අතු. පරිණතයි කියන්නේ ඒගොල්ලෝගේ ඵලදාව හදන්න අවශ්‍ය හෝමෝන ශ්‍රාවය වන අතු. එතකොට අපිට කෙටි කාලයකින් ඵලදාවක් ගන්න පුළුවන්. මේ බද්ධ කිරීමෙත් කරන්නේ ඒක. බද්ධ කිරීමේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අංකුර බද්ධය, අනිත් එක තමයි රිකිලි බද්ධය කියන්නේ. අංකුර බද්ධය කියන්නේ මෙන්න මේ වගේ චූටි අංකුරයක්. ඒ කියන්නේ අත්තක් අලුත් අතු කෑල්ලක් හැදෙන්න අදාළ කොටසක් ගහකින් ගලවලා අරගෙන මෙන්න මේ විදිහට බද්ධ කරන එක. එතකොට අංකුර බද්ධය කරන්නේ මෙන්න මේ විදිහට. මේ තියෙන රූප සටහන තියෙනවානේ. ඒක බලාගෙන ටක් ගාලා ග්‍රාහකය කියලා කොටසක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා මෙන්න මේකේ කොටස් දෙක මෙතන පැහැදිලි කරලා තියෙනවා. මේ තියෙන්නේ ග්‍රාහකය, ඊට පස්සේ අනුජය. හරිද? ග්‍රාහකය කියන්නේ පසට සම්බන්ධ ශාක කොටස තමයි ග්‍රාහකය කියලා කියන්නේ. එතකොට මේකේ නම්
මෙන්න මේක ග්‍රාහකය. හරිද? ඒකට අපි ගන්නේ අපි මේ පැලේ පැල කරන්න බලාපොරොත්තු වෙන පරිසරයේ තියෙන හොඳ ශක්තිමත් ශාකයක්. හරිද? අපේ ගෙදර තියෙනවා අර මසන් කියන ඇපල් පැල දෙකක්. ඒ ඇපල් පැල දෙකේ මේ ග්‍රාහකයේ විදියට අරන් තියෙන්නේ අපේ ලංකාවේ තියෙන සාමාන්‍ය වල් මසන් జాතියක්. ඒක නිකන් කොහෙත් පැලවෙනවා. ඒකට හොඳ අතු කෑල්ලක අනුජයක් අරන් බද්ධ කරලා තමයි ඔය වැඩේ කරලා තියෙන්නේ. ඒකෙත් මේ අනුජය කියන්නේ අපිට අවශ්‍ය ගුණ තියෙන යහපත් ලක්ෂණ තියෙන ප්‍රභේදය. හරිද? ඊළඟට මේ අංකුර බද්දේදී අංකුරයක් විදියට චූටි කෑල්ලක් තමයි ගන්න. එකල මේ විදිහට උඩ යට වෙනලා තිබ්බට පස්සේ සාමාන්‍යයෙන් මාසයක් දෙකක් යනකොට මේකෙන් අලුතෙන් මෙහෙම දැල්ලක් ඇවිල්ලා අත්තක් පැලවෙනවා. මේ අත්තක් හැදෙනවා. ඊට පස්සේ මේක හොඳට සාර්ථක වුණාට පස්සේ අපිට මේක මේ ග්‍රාහකයා මේ කෑල්ල කපලා අයින් කරන්න පුළුවන්. එතකොට මේක තමයි හොඳට පෝෂණය වෙලා අත්තක් විදිහට පැලවෙන්නේ. ඔය වගේම තියෙනවා තව අංකුර බද්දය වගේම රිකිලි බද්දය කියලා අපිට පුළුවන් මෙන්න මේ වගේ රිකිල්ලක් කපලා බද්ද කරගන්න. මේක තමයි ගොඩක් අපේ පැත්තේ කරන්නේ අංකුර බද්දයට වඩා. මේ රිකිලි බද්දේ කෙලින්ම ග්‍රාහකයේ කපලම අයින් කරලා V shape එකට කපලා ඒකට රිකිල්ලක් මේ විදිහට බද්ද කරලා මේ විදිහට ඔතලා තියා තියෙනවා. ඊළඟට වැදගත්ම දේ දැන් මේ ඇටවුම මෙහෙම මල් පෝච්චි ගහන්න තියෙන්නේ. මේක මෙහෙම හැදුවට පස්සේ අපි මේකට උඩින් මෙන්න මෙහෙම පොලිතින් එකක් දාලා ආවරණය කරලා තියාගන්න. ඔන්න ඕවා තමයි විභාගෙකින් අහන්නේ. ඇයි මේ මෙන්න මේ උඩ ගත්ත රිකිල්ලේ කොළක් කපලා තියෙන්නේ. නමුත් මේකෙන් ජලය ගොඩාක් උත්සේදනය වෙන්න පුළුවන්. ජලය යන්න පුළුවන්. එතකොට මේක නිකන් බාහිර පරිසරයක තියලා තිබොත් මෙයා ටක් ගාලා වියලිලා මැරිලා යනවා. ඒක වළක්වා ගන්න තමයි මේ වගේ පොලිතින් එකකින් ආවරණය කරලා සාමාන්‍යයෙන් සති දෙකක් තුනක් තියන්නේ. හරිද? ඔන්න ඕක තමයි ශාකවල මේ කෘතිම වර්ධක ප්‍රචාරණයේ බද්ධ කිරීම යටතේ තියෙන කොටස් දෙක. ඕක ගොඩාක් විභාගෙදී අහනවා. මෙන්න තියෙනවා වාසි අවාසි. වාසි මොනවද කියලා මෙතන තියෙනවා කියවලා බලන්න. මම දැන් ඔය පැහැදිලි කරපු ඒවා. අවාසි තමයි ආයු කාලය කෙටි වීම. අර මං කිව්ව අපේ ගෙදර තිබ්බ මසම් පැල දෙකෙන් එකක් මේ බද්ධ කරපු තැනින් ගැලවිලා වැටුණා. කාලයක් යනකොට එතන හරියට බද්ධ වෙලා තිබ්බේ නෑ. පොළ දාලා අතු දාලා හැදුනට එතනින් ගැලවිලා වැටෙනවා. එතකොට ජීවිත කාලය අඩු වෙන්න පුළුවන්. සියලුම ශාක වලට බද්ධ කිරීම කරනවා හැකියි. අපි බද්ධ කරන්න ගියාට අපිට හැම ශාකයක්ම බද්ධ කරන්න බෑ. ඊළඟට දැවමය වටිනාකම අඩු වීම. මේ බද්ධ කරපු තැනින් මං කිව්වේ හයියක් නෑ. මේක අපිට මේ දැවමය විදිහට බද්ධ කරලා පැල ගන්න හැකියාවක් නෑ. දැව ගන්න බලාපොරොත්තු වෙනවා. අපිට පළදාව ගන්න දෙයකට වගේ නම් හොඳයි. ඉතින් ඒ වගේ ගැටලු තියෙනවා. හරිද? ඒ වගේම කරන හැම බද්ධයක්ම හරියන්නේ. දැන් සියලුම ශාක වලට බද්ධ කිරීම කළ නොහැකි වගේම අපි කරන හැම බද්ධයක්ම හරියන්නේ නැහැ. බද්ධ 10ක් 15ක් කරොත් සමහරවිට 4ක් 5ක් බද්ධ නොවි තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් කරපු ටෙක්නික් එක හරියට කරේ නැත්නම් එකක් දෙකක්වත් පැල නොවෙන්න පුළුවන්. ඉතින් ඒවා අඩුපාඩු අවාසි. හරිද? ඊළඟට තියෙනවා පුතේ පටක රෝපණය. පටක රෝපණය කියන එක තමයි මම එදා පෙන්නන්න උත්සාහ කරේ. පටක රෝපණය කියන්නේ හරිම විශේෂ දෙයක්. ඒ කියන්නේ සමහර ශාකවල තියෙනවා ද්විතීක වර්ධනය කියලා එකක්. ඒ කියන්නේ ඒගොල්ලොන්ට අලුතෙන් සෛල හදන්න පුළුවන්. උදාහරණයක් විදිහට ආම්ප පැලයක්, එතකොට මඤ්ඤොක්ක පැලයක් වගේ එකක් ගත්තොත් මේ මඤ්ඤොක්ක අපි දන්නනේ දණ්ඩක් පැල කරොත් ටක් ගාලා පැල වෙනවා. හැබැයි මේ පටක රෝපණයකින් කරන්නේ ඒ වගේ වර්ධක පටක කොටසක් යම්කිසි ශාකයකින් අරගෙන එයාට අවශ්‍ය සියලුම පහසුකම් ටික සපයලා විද්‍යාගාර තත්ත්වය යටතේ පැල රාශියක් ලබා ගන්නා ක්‍රමයක්. මේ තියෙන කැරක්ටරයක් අරගෙන ඔන්න මේ ඒගාර මාධ්‍ය කියලා එකට දානවා. මේක කරන්නේ සුත්‍රජීවීන් රහිත පරිසරයක. හරිද? ඒ කියන්නේ විස බීජ හරණය කරපු පරිසරයක් තුල මේ වැඩේ කරන්නේ. මේ කැරට් කෑල්ල පැලවෙන්න ඕනේ සියලුම පෝෂක පදාර්ථ මෙයාට දෙනවා. උෂ්ණත්වය, එතකොට pH අගය, අවශ්‍ය පෝෂක පදාර්ථ, ඔක්සිජන් ඒ සියල්ලම දුන්නාට පස්සේ එයා මේ වගේ පැල රාශියක් බවට පත් වෙනවා මේ පටක රෝපණයේදී. මේ අවස්ථාව දක්වාම විද්‍යාගාරයක් තුල තමයි කරන්නේ. ඉතින් මේක අපිට නිකන් ගෙවල් වල කරන්න බෑ. මේකට විශේෂිත විද්‍යාගාර පහසුකම් අවශ්‍ය වෙනවා. ඒ වගේම මේකේ තියෙන විශේෂත්වය තමයි පැල රාශියක් ගන්න පුළුවන් මව් ශාකයට සමාන. හරිද? ඊට පස්සේ ඒක මේ වගේ මාධ්‍යයක පැල කරලා ගන්නවා. ඉතින් මේක තියෙන වාසි අවාසි මේකේ ගොඩක් තියෙනවා. වාසි තමයි පැල රාශියක් ගන්න පුළුවන්. මව් ශාකයට සමාන මේවා ගන්න පුළුවන්. කෙටි කාලයකින් මේකේ පැල ගොඩක්ම ගන්න පුළුවන්. ඊළඟට අවාසි තමයි මේක කරන්න විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙනවා. මොකද මේකේ ඒ අදාළ විද්‍යාගාර පහසුකම් ගොඩනගලා තමයි මේ වැඩේ කරන්න ඕනේ. අර මගේ අපේ අයියා කෙනෙක් ඉන්නවා පිටරට. ඒගොල්ලෝ ඒ පිටරටවල වල ගොවීන්ට දෙන පැල ඔක්කොම මේ විදිහට ගන්නේවලු දෙන්නේ.
හරිද? ඒ කාලේ සුදුසු කාලේ බලලා ඒගොල්ලෝ පැල ඒ විදිහට හදලා රජයන් වලින් දෙනවලු මුදලක් ගෙවලා ගන්න ඕනෙලු. හැබැයි ඉතින් එතකොට පළදාවන් ඉතාමත් ඵලදායී ලෙස හදා ගන්න පුළුවන්. හරි. දැන් මෙන්න තියෙනවා වර්ධක ප්‍රජනනය මගින් සැලසෙන වාසී වර්ධක ප්‍රජනනයේ අවාසී කියන කොටස. හරිද? ඔය ටික පොඩ්ඩක් මතක තියාගන්න. අපි මේ කතා කරේ ශාකවල වර්ධක ප්‍රජනනය එහෙම නැත්නම් අලිංගික ප්‍රජනනය කියන කොටස. ඊළඟට යමු අපි ශාකවල ලිංගික ප්‍රජනනය කියන කොටසට. මේ අපි කතා කරපු අලිංගික ප්‍රජනනය එහෙම නැත්නම් මේ වර්ධක ප්‍රජනනයේ තියෙන ප්‍රධානම අවාසිය තමයි නව ප්‍රභේද ඇති නොවේ. අලුත් જાතියක් ඇති වෙන්නේ නැහැ. මව් ශාකයට සමානම ගුණ විතරයි හටගන්නේ. ඒක අපිට ආර්ථිකමය වාසියක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි තුමු රස අපගහක් තියෙනවා නම් ඒ පැලම අපිට හදා ගන්න පුළුවන් නම් දැන් උදාහරණයක් විදිහට ඔය අර අල්පොන්සු අඹ TNJC අඹ කියලා පාරවල් වල විකුණන්නේ. ඒ අඹ කොහෙන් ගත්තත් එකම රස. එහෙම වෙලා තියෙන්නේ මොකද්ද? ඒකේ ඇට පැල කරලා නෙවෙයි පැල ගන්නෙ. කවුරු හරි ඔය අල්පොන්සු කෙනෙක් තමයි ඔක පැලේ හොයාගෙන තියෙන්නේ. ඒ පැලෙන්ම තමයි මේ අලුත් පැල අරන් හදන්නේ. එතකොට ඒක අලුත් ප්‍රභේදයක් නෙවෙයි. සමහර වෙලාවට ඒක මේ ලිංගික ප්‍රජනනය කරලා ඇටයක් පැල කරලා හැදුවා නම් ඊට වඩා රස හැදෙන ගහක් හැදෙන්න උනත් පුළුවන්. හැබැයි අපිට ආර්ථිකමය වශයෙන් දැනට තියෙන ඔය අල්පොන්සු අඹ වල රසම ඉදිරියට පවත්වා ගන්න අවශ්‍යයි නම් ඒ වගේම පළදාව ඒකේ හොඳයි නම් අපිට පුළුවන් ඒකෙන් අලිංගික ප්‍රජනන ක්‍රම මගින් පැල ගන්න. හරි නේද? හරි. ඔන්න තියෙනවා ඊළඟට ශාකවල ලිංගික ප්‍රජනනය. ශාකවල ලිංගික ප්‍රජනනය කරන ප්‍රධාන අවයවය තමයි පුෂ්පය කියන්නේ. එතකොට පුෂ්පයක් ගත්තම පුෂ්පයේ පිරිමි කොටස සහ ගැහැණු කොටස යන දෙකම තියෙනවා බොහෝමයක් පුෂ්පවල. ඒකේ පිරිමි කොටසට අයත් වෙන්නේ මෙන්න මේ පරාග දානියයි මෙන්න මේ සූත්‍රිකාවයි තියෙන රේණුව තමයි පිරිමි කොටස වෙන්නේ. ඒකට පූමාංගය කියලා කියනවා. මොකද්ද පුතා? පූමාංගය කියලා කියනවා. හරිද? අහගෙන දින්නේ? ඔව් සර්. මම මේ වේගෙන් කියාගෙන යන්නේ මේ පාඩම ගොඩාක් දිග පාඩමක්. එතකොට ගැටලුව තියෙන්නේ මේ දවස් දෙකක් තුනක්වත් මේ පාඩම කරන්න වෙනවා. ඒක නිසා තමයි මේ ටක් ගාලා වේගෙන් කියාගෙන යන්නේ. තව විනාඩි ගාණක් ඉතුරු වෙලා තියෙන්නේ. විනාඩි 7යි තියෙන්නේ. ඊළඟට මේ පූමාංගය කියන කොටසට මේ සූත්‍රිකාව මේ පරාගදානිය අයිති වෙනකොට මේ පරාගදානිය මත චූටි පරාග කියලා જાතියක් හැදෙනවා. ඒක තමයි ඔය මලේ තියෙන රේණු අපි අතේ ගෑවෙනවා කියලා කියන්නේ. හරිද? ඔය බම්බරේක් එතකොට මේ මල්පැණි බොන කුරුල්ලෝ එහෙම ගිහලා මල්පැණි බිව්වට පස්සේ උන්ගේ ඇඟේ ගෑවෙන්නේ මෙන්න මේ පරාග. ඒක නිකන් ඇලෙන සුළු චූටි අන්වීක්ෂීය වීම. හරිද? ඒක ගොඩක් තියෙන නිසා තමයි අපිට පේන්නේ. ඒක තමයි එතකොට ශාකයක ලිංගික ප්‍රජනනයේ පිරිමි ජම්මාණු කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් පිරිමින්ගේ නම් ශුක්‍රාණු විදිහට වැඩ කරන දේ තමයි මේ ගහක මලක තියෙන රේණු වල හැදෙන මොනවද පුතේ? පරාග කියන්නේ. හරිද? ඒක හදන්නේ පරාගදානියෙන් තමයි හදන්නේ. ඒතකොට මතක තියාගන්න පූමාංගය කියන්නේ මලක පුරුෂ කොටස. ඊළඟට තියෙනවා මලක ගැහැණු කොටස. මෙන්න මේ වගේ ජායාංගය කියලා අපි ඒකට කියනවා. ජායාංගයට අයිති වෙන්නේ ඩිම්බ කෝෂයි. මෙන්න මේ ඩිම්බ කෝෂයයි ඒක ඇතුලේ තියෙන ඩිම්බයි කීලයයි කලංකයයි. මෙන්න මේ කොටස තමයි ජායාංගයට අයිති වෙන්නේ. එතකොට මේක ජායාංගය සහ පූමාංගය දෙකම තියෙන මලක්. ඊට අමතරව මලක මේ වගේ දලපත්‍ර තියෙනවා, මණිපත්‍ර තියෙනවා, නටුව තියෙනවා. ඕවා තියෙන්නේ මේ පරාගන ක්‍රියාවලිය සිද්ධ කරගන්න සතුන් ආකර්ෂණය කරගන්න. මල් වල පෙති පාටට තියෙන්නේ සත්තුන්ට පේන්නේ. එතකොට තමයි සත්තු මේකට ආකර්ෂණය වෙන්නේ. ඊට අමතරව මේකේ පැණි තියෙනවා. මේ අනේ වගේ සතුන් ආකර්ෂණය කරගෙන පරාගණය කරන ක්‍රියාවලිය කරගන්න තමයි තියෙන්නේ. මොකද පරාගණය සිද්ධ වුණොත් තමයි අලුත් ජීවියෙක්, ඒ කියන්නේ අලුත් බීජයක් හටගෙන මේ ලිංගික ප්‍රජනනය හරියට සිද්ධ වෙන්නේ. මෙන්න තියෙනවා මනිය, මුකුටිය, පූමාංගය, ජායාංගය කියන දේවල් වල ක්‍රියාකාරීත්වය. මෙන්න තියෙනවා ද්විලිංගික පුෂ්ප. මොන බලගන්න. මේ ද්විලිංගික පුෂ්ප කියන්නේ පුතා පුං හා ජායා යන කොටස් දෙකම ඇති පුෂ්ප ද්විලිංගික පුෂ්ප කියලා කියනවා. ගොඩක් අපි දකින මල් වල මේ ලිංගික කොටස් දෙකම තියෙන නිසා ඒවා ද්විලිංගික පුෂ්ප කියලා කියනවා. ඊට පස්සේ තියෙනවා ඒක ලිංගික පුෂ්ප. ඒ කියන්නේ එක ලිංගයක් පමණයි මේ මල් වල තියෙන්නේ. මේ බලන්න. උදාහරණයක් විදිහට වට්ටක්ක වල බොරු මල් තියෙනවා. සමහර වට්ටක්ක ගස් වල මල් පිපෙනවා ගොඩක්. ඒ වුණාට ගෙඩි හැදෙන්නේ නැහැ.
හැබැයි ඒ මල පුන් කොටස විතරක් තියෙන මල් ඒක නිසා තමයි එහෙම හැදෙන්නේ නැත්තේ. ඊට පස්සේ ජායාංගයේ විතරක් තියෙන ඒවා තියෙනවා මේ වට්ටක්කා ගෙඩිවල ගෙඩි හට ගන්නා මල්. ඒවා. ඒ වගේම බඩ ඉරිඟු ගහක් ගත්තොත් බඩ ඉරිඟු ගහේ ඔයගොල්ලෝ දැකලා ඇති උඩීම මේ වගේ ලොකු මලක් පිපෙනවා. ඊට පස්සේ මේ කොළ ළඟ තමයි අපි අර හන ඉරිඟු කරල මේ විදිහට හැදෙන්නේ. ඒකේ මෙහෙම කොණ්ඩේ වගේ ටිකක් හැදෙනවා. එතකොට පුතා බඩ ඉරිඟු ගහක තියෙන්නේ ඒක ලිංගික පුෂ්ප. ඒකේ උඩින් තියෙන්නේ පුම් පුෂ්පය. එහෙම නැත්නම් පිරිමි පුෂ්පය. යට මේ ඉරිඟු කරලෙන් මේ කොණ්ඩේ වගේ බේරිලා තියෙන්නේ මොකද්ද? ජායාංගී පුෂ්පයේ මේ තියෙන කලංකය කීලය කියන කොටස් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒක වෙන වෙනම එක එක ඇටෙන් ඇටේට මෙහෙම චූටි කෙන්දක් වගේ ඇවිල්ලා තියෙනවා. ඒකෙන් තමයි මේ පරාගන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. හරිද? මේ තියෙනවා ඒක ගෘහි පුෂ්ප කියලා තියෙනවා. එකම ජාතියක පුෂ්ප එක මේ එකම ගහේ පිහිටනවා නම් එතන ද්විගෘහි කියන්නේ ශාකමයම ගැහණු සහ පිරිමි විදිහට වෙන් වෙලා තියෙනවා. ද්විගෘහි වල ගෙවල් දෙකක ඉන්නේ ඒගොල්ලෝ. පැපොල් ගහේම අපි දැකලා තියෙනවා අපි කියනවා පිරිමි පැපොල් ගහක් කියලා. පිරිමි ගහ පුරා මල් පිපෙන එක ගෙඩියක්වත් හැදෙන්නේ නැහැ. අන්න ඒවා ද්විගෘහි ශාක. ඒ කියන්නේ යාගේ පිරිමි ගහ ගැහණු ගහ විදියට වෙන් වෙනස් වෙලා තියෙනවා. චුට්ටක් මතක තියාගන්න ඕනේ. ඉතින් දැන් ඔයගොල්ලෝ තේරෙනවා මේකේ ලොකු සටහනක් ගහගෙන එන්න වෙනවා. ඒ කියන්නේ අලිංගික ප්‍රජනනය, වර්ධක ප්‍රජනනය, වර්ධක පිටිනේ අවයව කියන්නේ දැන් මල් වල විවිධත්වයක් තියෙනවා, ශාක වල විවිධත්වයක් තියෙනවා. ඔය තැන් වලින් කොතනින් ප්‍රශ්නයක් හරි දන්නේ නැති නිසා හොඳට අවබෝධයක් ගන්න ඕනේ. මේ අවබෝධය ගන්න තියෙන එකම ක්‍රමය මේ පාඩමට බොහොම ගෞරවයකින් යුතුව මේ පාඩමට ගරු කරන්න. හරිද? ඔයා මේ පාඩම ඉගෙන ගන්න දෙයට හරි ආදර කරන්න. එතකොට ඔයාට පුළුවන් මේ ලස්සන සටහනක් ගහගෙන මේ පාඩම කීප වතාවක් කියව ගත්තා නම් බොහොම පහසුවෙන් මේක මතක තියාගන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න බලමු පරාගණය කියන කොටස. පරාගණය කියන එකෙන් වෙන්නේ පුතා මෙන්න මේක. පරාගණයේදී වෙන්නේ මම කියවනේ අර පරාග දානි වලින් පරාග හදනවා කියලා. ඒ පරාග ඔහොම ඇවිල්ලා මෙන්න මේ කලංකය මත තැම්පත් වීම තමයි පරාගණය කියලා කියන්නේ. ඕගොල්ලෝ මෙතන ගොඩාක් ඒ ගැන කතා කරලා නැහැ. මම අර උඩ තිබ්බ රූපකථානයෙන් ඒක පැහැදිලි කරන්නම්. මේකෙන් නෙවෙයි. මෙන්න මේක. වෙන්නේ මේකට අගලා විනාඩි 2යි තියෙන්නේ තව. ඔකට පන්තියට යන්න එපේ. මෙන්න මේ හැදෙන පරාග වෙන මලක තියෙන පරාග හරි මේ මලෙම තියෙන හරි පරාග මෙහෙම ඇවිල්ලා මෙන්න මේ කලංකය මත තැම්පත් වෙනවා. ඒක කරන්නේ සතුන් මගින්. එහෙම නැත්නම් සුළඟ මගින්. එහෙම නැත්නම් ජලය මගින්. ඒ වැඩේ කරාට පස්සේ මේ පරාගය මෙතන මෙහෙම තැම්පත් වුණාම මේ පරාගයෙන් පරාග නාලය කියලා එකක් මේ කීලයේ ඔස්සේ ඔහොම වර්ධනය වෙනවා. හරිද? ඔහොම වර්ධනය වෙලා මෙන්න මේ ඩිම්බ කෝෂය ඇතුළට ඇවිල්ලා මේ ඩිම්බ වලට මේ පරාගයේ තිබ්බ වර්ණ දේහ ටික ලබා දෙනවා. ඒක තමයි සංසේචනය කියන්නේ. මෙන්න මේ පරාග කලංකයේ මත තැම්පත් වෙන ක්‍රියාවලියට තමයි පරාගණය කියන්නේ. හරිද? මේ පරාගණය වුණාට පස්සේ තමයි පරාගනාලයක් හැදිලා සංසේචනය වෙන්නේ. සංසේචනය වුණාට පස්සේ තමයි මේක ඇතුලේ බීජ හටගෙන මෙන්න මේ ඩිම්බ කෝෂය ඵලයක් බවට පත් වෙන්නේ. දැන් අපි දන්නවනේ peer ගෙඩියක් ඇතුලේ ඇට ගොඩාක් තියෙනවා. ඒ ඇට කියලා කියන්නේ මේ සංසේචනය වුණු ඩිම්බ. ඒ ඇට පැල කරලා අපිට පැල ගන්න පුළුවන් අවශ්‍යයි. තේරුණා නේද? අන්න ඒක තමයි මේ පරාගණය කියන ක්‍රියාවලියත් සංසේචනය කියන ක්‍රියාවලියත් වෙන්නේ. ඒකේ තියෙනවා ස්වපරාගණය කියලා එකක්. ස්වපරාගණය කියන්නේ ඒ මලේම තියෙන පරාග ඒ මලේම කලංකය මත තැම්පත් වීම තමයි ස්වපරාගණය කියන්නේ. පරපරාගණය කියන්නේ වෙනත් පුෂ්පයකින් පරාග ඇවිල්ලා කලංකය මත තැම්පත් වීම. මේ ස්වපරාගණය වුණොත් හැදෙන්නේ ඒ මලේම තියෙන ලක්ෂණය තියෙන ගස් තමයි. මොකද නව ප්‍රභේදයක් ඇති වෙන්න තියෙන අවස්ථාව ගොඩක් අඩුයි. ඒක නිසා මොකද වෙන්නේ මේ පරපරාගණය කියන එක හොඳයි. මොකද මේක කියන්නේ නම් වෙන පුෂ්පයකින් කියලා. ඇත්තටම අපි ඉගෙන ගන්න කාලේ නම් මේක කෙලින්ම කිව්වා වෙනත් ශාකයකින් කියලා. හරිද? ඇත්තටම වෙනත් ශාකයකින් ආවොත් තමයි මේ අරන් යන ජාන කිටුව වෙනස්ම එකක් වෙන්නේ. ඒකට තමයි අලුත්ම ජීවියෙක් බිහි වෙන්නේ. හරිද? ඒක ඊට පස්සේ පරාග කාරක තියෙනවා මම ඉස්සෙල්ලා කියපු ඒවා. ඊට පස්සේ තියෙනවා මේ ස්වපරාගණය වළක්වන්න දක්වන අනුවර්තන ටිකක් තියෙනවා. අන්න ඒ ටිකත් බලා ගන්න දැන් වෙලාව ඉවරයි. මට ආයේ ක්ලාස් එකක් දැන් මෙතන පටන් අරගෙන කරන්න වෙලාවක් නැහැ. ඒ වගේම මේ එක පුතෙක් කිව්වා 10 පන්තියේ දෙවෙනි පාඩම ආයේ කරන්න පුළුවන්ද කියලා මගෙන් අහලා තිබ්බා. මම ඒ පාඩම කරා. එයාට සම්බන්ධ වෙන්න බැරි වුණා කියලා තමයි ඒ ඉල්ලීම කරේ. ඕගොල්ලන්ට තේරෙනවා ඇති මාත් මෙතන පෞල් ජීවිතයක් ගත කරන මාත් මිනිස්සෙක්. ඒකෝට මට ආයේ වෙනුවෙන් එක්කෙනෙක්ගේ ඉල්ලීම වෙනුවෙන් ඒක කරන්න ගියාම ලොකු කාලයක් යනවා. මෙහෙම කරමු. මම පුළුවන් වෙලාවක් බලලා
ආයේ පාඩමක් මතක් කරලා දෙන්න. මට ආයේ මේ අදම කරන්න පුළුවන් කියන එක නම් කරන්න වෙන්නේ නැහැ. එහෙනම් පාඩම් කරන්න මෙන්න මේ පරාගණයේ කොටසේ මේ ඉතුරු ටික මම ආයේ හෙට කරනවා මෙතන ඉඳන්. එතකොට තව ටිකක් පැහැදිලි කරන්න.